මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ එන දෙක කොටසේ B කොටසේ එන පළවෙනි ගාන හැදෙන්නේ අපේ සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි වලින්. මම අද කතා කරන්න හදන්නේ කොහොමද මෙන්න මේ සමාන්තර ශ්‍රේණි ගාන පහසුවෙන් විසඳන්නේ කියලා. මේ විසඳද්දී අපිට අවශ්‍ය වෙන සූත්‍ර ටිකක් තියෙනවා. මම දැන් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මෙන්න මේ අවශ්‍ය වෙන සූත්‍ර ටික. අපි පළවෙනියටම බලමු මොකද්ද මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ කියලා. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ අපි මෙන්න මේ විදිහේ සංඛ්‍යා රටාවක් ගත්තොත් 2 4 6 8 10 මෙන්න මේ සමාන්තර ශ්‍රේණිය ගත්තොත් බලන්න මේ සමාන්තර ශ්‍රේණියේ මෙන්න මේ පොදු අන්තරය කීයද 2යි. ඒ 4ට 2ක් එකතුලා මෙන්න මේ පොදු අන්තරය 2නේ හැම වෙලාවෙම නේද? එහෙම 2 වෙන්නේ හැම පදයකටම 2ක් එකතු වෙලා නේද? ඒ කියන්නේ මෙන්න මේ ශ්‍රේණිය අතර තියෙන්නේ නියත පරතරයක් නේද? 2ට 2ක් 4යි 4ට 2ක් 6යි 6ට 2ක් 8යි 8ට 2ක් 10යි. ඒ විදිහට නියත පරතරයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට නියත පරතරයක් තියෙන ශ්‍රේණි වලට අපි කියනවා සමාන්තර ශ්‍රේණි කියලා. එතකොට මේ සමාන්තර ශ්‍රේණි වල මෙන්න මේ පද ටික අපි දැනගෙන ඉන්න ඕනේ. A කියන්නේ මොකක්ද? Tn කියන්නේ මොකක්ද? Sn කියන්නේ මොකක්ද? ඒ වගේම D කියන්නේ මොකක්ද? L කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. මේ සමාන්තර ශ්‍රේණියේදී මේ සූත්‍රවල A කියන්නේ පළවෙනි පදය. A කියන්නේ මොන පදයද? පළමු පදය. Tn කියන්නේ මොකක්ද? Tn කියන්නේ n වන පදයට තමයි Tn කියන්නේ. Sn කියන්නේ මොකක්ද? පද n ගණනක එකතුව. ඒ වගේම D කියන්නේ මොකක්ද? අපි D කියන්නේ මොකටද? පොදු අන්තරයට. පොදු අන්තරය. L කියන්නේ මොකටද? අවසාන පදය තමයි L කියන්නේ. එතකොට මෙන්න මේ සමාන්තර ශ්‍රේණි වලදී මෙන්න මේ පොදු අන්තරය කියන එක අපි ඉගෙන ගන්නේ 9 වසරේදී. පොදු අන්තරය කියන්නේ මොකක්ද? මෙන්න මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය ඇරෙන්න අනිත් ඕනම එක පදයක් ගන්නවා. අපි ගත්තා කියන්නේ 8. ඒ 8න් ඊට කලින් තියෙන සංඛ්‍යාව අඩු කරපුවාම තමයි අපි පොදු අන්තරය හොයාගන්නේ. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. අපි ඔන්න ඔය පද ටික හඳුනාගත්තා. දැන් අපි යන්නේ මෙන්න මේ සූත්‍ර හඳුනා ගන්න. පළවෙනියටම අපිට සූත්‍රයක් එනවා. n වන පදය සෙවීම. n වන පදය සෙවීම. n වන පදය කොහොමද අපි හොයන්නේ? n වන පදය සෙවීම. ඒකට සූත්‍රයක් තියෙනවා. Tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d කියලා. මෙන්න මේක තමයි අපි n වන පදය හොයන සූත්‍රය. මේකේ Tn කියන්නේ n වන පදය, a කියන්නේ පළවෙනි පදය, n කියන්නේ අපි හොයන්නේ කීවෙනි පදයේද කියන එක තමයි මෙන්න මේ n කියන්නේ. එතකොට d කියන්නේ මොකක්ද? පොදු අන්තරය තමයි d කියන්නේ. ඊළඟට අපි හොයනවා පද n ගණනක එකතුව. පද n ගණනක එකතුව. පද n ගණනක එකතුව හොයන්නේ කොහොමද? ඒකට සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි සූත්‍රය තමයි Sn සමානයි n බෙදීම 2 a ධන l කියන සූත්‍රය. අපි මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්නේ අවසාන පදය
අවසාන පදය දන්නා විටදී. දන්නා විට තමයි අපි මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්නේ. අපි අවසාන පදය දන්නේ නැත්තම් මොකක්ද? SN සමානයි n බෙදීම 2 මේ විදිහට අරන් 2ක් a ධන n ඍණ 1 වතාවක් d වලින් තමයි අපි අවසාන පදය දන්නේ නැත්තම් අපි භාවිතා කරන්නේ මෙන්න මේක. මොකද්ද? SN සමානයි n බෙදීම 2 2ක් a ධන n ඍණ 1 වතාවක් d. අපි මෙන්න මේ සූත්‍ර ටික දන්නවනම් අපිට තියෙන සමාන්තර ශ්‍රේණි ගාන අපිට පහසුවෙන් ගොඩ දාගන්න පුළුවන්. ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකින් මම ගුණෝත්තර ශ්‍රේණි පාඩමක් ගේනවා. මෙන්න මේ සමාන්තර ශ්‍රේණිය ඇසුරෙන් ගණිත කර්ම විසඳලත් ඔයාලට මේ channel එක ඇතුලේ සාකච්ඡා කරනවා. හැමෝම මේ channel එක subscribe කරලා තියාගන්න.